දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ අයහපත් චර්යාවන් හමුවේ බලධාරීන් නිහඬව සිටින බවට චෝදනා කරමින් එම විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයේ පිරිසක් නීතියේ සහාය පතා තිබෙනවා. ඉතින් මෙම සිද්ධිය ඉතාමත් පරණ සිද්ධියක්. නමුත් මේ මෑතකදී තමයි මෙම අසභ්‍ය වීඩියෝ පට නිසා සමාජ මාධ්‍ය ජාලා කැළඹීමකට සිදු වෙලා තියෙන්නේ. ඉතින් අදාළ සිසුවාගෙන් එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු පාලනාධිකාරිය දැනුවත් කළද ඔවුන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගත් බව පවසමින් මෙම ගුරුවරියන් පිරිස බොරැල්ල පොලිස් ස්ථානයට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. ගුරුවරියට අපහසුතාවයක් වන අයුරින් අදාළ ශිෂ්‍යයා දිගින් දිගටම කටයුතු කර ඇති බවත් කියවෙනවා. මේ පිළිබඳ විදුහල්පතිවරයාට ප්‍රාථමික අංශ ප්‍රධානියාට සහ ශිෂ්‍ය නායක බාර ආචාර්යවරයාට අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කර තිබුණත් ඔවුන්ගේ සාධාරණයක් ඉටු නොවූ බවට ගුරුවරියෝ චෝදනා කර තිබෙනවා. ඉතින් පෙර පැමිණිලි නොසලකා හරිමින් බලධාරීන් කටයුතු කිරීමට හේතුව විමර්ශනය කරන ලෙස පැමිණිලිකාර පාර්ශවයෙන් පොලිසිය ඉල්ලා සිටිනවා. මීට කලින් විදුහල්පති දැනුවත් කළත් ඒ ගැන ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා ඒ සම්බන්ධ විමර්ශනයක් කරන්න කියලා ගුරුවරයන් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වගේ සිද්ධි කලිනුත් වුණා කියලා දාලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පොලිසියෙන් යොමු කරලා තියෙනවා. තව හාමුදුරු නමක් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වගේ වීඩියෝ අන්තර්ජාලයට දාලා සල්ලි උපයලාද කියලා විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම ගුරුවරියෝ මේ වගේ දේවල් වලට මේ ළමයව පොළඹවාගෙනද කියලා විමර්ශනයක් කරන්න කියලා පැමිණිල්ල දාලා තියෙන්නේ. බොරැල්ල පොලිසියට පැමිණිලි කළේ මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරලා තියෙනවා. පැමිණිලිකාර පාර්ශවය වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන්නේ එසේයි. මීට අමතරව මෙම සිදුවීම පාදක කරගනිමින් භික්ෂූන් වහන්සේ නමක් විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශනයට ලක්වෙමින් පවතිනවා. ඉතින් ඒ වගේම මෙම සිද්ධියට අදාළ සිසුවා දැනට විදේශගතව ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඉතින් එක් ගුරුවරියක් විදේශගතව ඇති බවටත් අනෙක් ගුරුවරියන් වෙනත් පාසල්වල ඉගෙනුම් කටයුතු සිදු කරන බවටත් තොරතුරු වාර්තා වෙනවා. නමුත් එම තොරතුරු නිල වශයෙන් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා ඉතාමත් ජනප්‍රිය වූ මෙම සිසුවත් CID එකට පැමිණිල්ලක් කර ඇති බව සඳහන් වෙනවා. මෙම වීඩියෝ නැවත සමාජගත වීම සම්බන්ධයෙන් සිසුවාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස. ඉතින් මේ වගේ තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.